books beyond basics. මෙතන අපි කතා කරන්නේ අපිව වෙනස් මානයකට අරන් යන අපිව වෙනස්ම ලෙවල් එකට අරන් යන වෙනස්ම තලයකට අරන් යන අපිට අමුතු විදියට හිතන්න කියලා දෙන පොත්. ඉතින් මේ පොත් සීරීස් එකේ පළවෙනි පොත තමයි අපි මේ කතා කරන්න යන්නේ. අපි කියවනවා විවිධාකාර පොත්. සමහර පොත් අපි වෙනමම මානයකට අරගෙන යනවා. සමහර පොත් අපිව වෙනම ලෝකයකට අරන් යනවා. සමහර පොත් හින්දා අපිට අපේ ජීවිතය අපිට අමතක වෙලා යනවා. මේ විවිධාකාර පොත් අතරේ සමහර පොත් වලින් අපිට ජීවිතය ගැන යමක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ જાතිය පොත් ගැන තමයි අපි මේ කතා කරන්නේ. අපේ පළවෙනි පොත කැලුම් වැලිගම මහත්මයාගේ පර්සෝනා. අතර මේක මේ පළවෙනි කවර් පේජ් එක නෙමෙයි Facebook එක නෙමෙයි මේ ඇත්තටම මම හිතන්නේ පොත් කවර් 3ක් විතර වගේ ගියා. පළවෙනි එක මං ගාව තිබ්බා ඇත්තටම මම මගේ යාළුවෙක්ට දුන්නා ඒක බලන්න. බොහොම වටින පොතක් හින්දා. ඉතින් තාම මට ඒක හම්බුන්නේ නැහැ. ඉතින් මගේ යාළුවා මේක බලනවා නම් මට ඒක රිටර්න් කරන්න කියලා මම මෙතනම කියනවා. මොනවද මේ පොතේ තියෙන වැදගත්කම්? අපි බලමු. අපි කියවලා තියෙන ගොඩක් ඉංග්‍රීසි බුක්ස් වල ඇත්තටම ගොඩක් අපි වෙන මානයකට අරන් යන වැඩ ගොඩක් වෙනවා. ඉංග්‍රීසි පොත්වල කන්ටෙන්ට් එක හොඳයි කියලා අපි අහලා තියෙනවා. හැබැයි අපේ සිංහල කතුවරයෝ ඉන්නවා බොහොම දක්ෂ විදියට ඒ විදිහටම හොඳටම රහට ලියන්න පුළුවන් අය. ඉතින් ඒ වගේ රහට ලියන්න පුළුවන් කෙනෙක් විදියට මම නම් කරනවා කැලුම් වැලිගම මහත්මයා. ඇත්තටම මෙතුමා පොත් කිහිපයක්ම ලියලා තියෙනවා. ඇත්තටම මම හිතන්නේ මම මේ පොත් ඔක්කොම වගේ කියවලා තියෙනවා. මේ මෑතකදී මේ නවල් එක ඉట్స్ නවල් මේක නවල් එකක්. ඉතින් මේ නවල් එක වගේම තව අසීමා කියලා තව නවල් ලෙවල් එකේ තව පොතක් එයා එලි දැක්කුවා. එහෙනම් අපි බලමු සෙලීනා සමන්ති සෙන්ක්ලෙයාර් ඔස්සේ කැලුම් වැලිගම මහත්මයා අපිට මොනවද කියන්නේ කියලා. මේ කතාවේ මෙයා පටන් ගන්න ජීවිතේ හරිම පැරෑරුම් අත්දැකීම් ගොඩක් එක්ක. හැබැයි මෙයාව ෂේප් අප් කරනවා එයාගේ ගුරුවරයෙක් චෙස් උගන්වලා. මේ චෙස් ප්ලේ කරන එකේ වැදගත්කම අපි ඒක ඉගෙන ගන්න එක. ප්ලෑන් එකක් වර්ක්අවුට් කරද්දී ප්ලෑන් එක හෙඩ් ඉස්සරහට හිතන එකේ වැදගත්කම කැලුම් වැලිගම මහත්මයා මෙතන ගොඩක් අපිට පෙන්නනවා. ඒ වගේම මේ ප්ලෑන් එක වර්ක්අවුට් කරේ නැත්නම් ප්ලෑන් B එකට යන විදියක් චෙස් වලින් අපිට කියලා දෙනවා. ගුරුවරයෙක්ගේ ගුරුහරුකම් කොච්චර වටිනවද කියන එක ගැන කැලුම් මහත්මයා මෙතන ගොඩක් ස්ට්‍රෙස් කරලා පෙන්නනවා. ඒත් එක්කම එයා ඉන්න නගරෙන් ගමට යනවා. බලමු ගමට ගියාම මොකද ගමෙන් නගරයට ගියාම මොකද වෙන්නේ කියලා. නගරයට ගියාම පළවෙනිම දේ සෙලීනා කරන්නේ එයාගේ නම. ඒ කියන්නේ එයාගේ ඩෙන්ටිටි එක වෙනස් කරනවා. ඇත්තටම වෙනස් තැනේ හැටියට වෙනස් වෙන්න එයාට මාරම දක්ෂතාවයක් තියෙනවා. ඒ දක්ෂතාවය මෙතන ඒක දක්ෂ වෙන්න ඕනේ කියලා මේ කතාවේ අපිට කියලා දෙනවා. මුල්ම කාලේ එයාට ලැබෙන ගොඩාක් අත්දැකීම් වලින් එයා ඉගෙන ගන්නවා. මෙහෙමයි. අපිට ඉගෙන ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. අපිට පොත් කියවල ඉගෙන ගන්න පුළුවන් ඇකඩමික් ලෙවල් එකේ හරි ප්‍රොසීඩියර් එකේ ගිහිල්ලා අපිට ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට ස්ට්‍රීට් ස්මාර්ට් වෙන්න පුළුවන්. මට පේන විදිහට ගොඩක් සෙලීනා සමන්ති සෙන්ක්ලෙයාර් ගොඩක් ස්ට්‍රීට් ස්මාර්ට් විදිහට ඉගෙන ගත්ත කෙනෙක්. ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න එකේ වැදගත්කම ගොඩක් එයා පෙන්නනවා. එයා කොච්චර ස්ට්‍රීට් ස්මාර්ට්ද කියලා කියනවා නම් එක තැනක පෙන්නනවා එයා අලුතෙන්ම වැඩට යන තැනක එයා රිප්ලේස් කරනවා පරණ කෙනාව ඇත්තටම. පරණ කෙනාගෙන් එයා ඉගෙන ගන්න ඕනේ. මොනවද මේ ජොබ් එකේ තියෙන වැඩ දේවල් ගැන. මෙයා ඇත්තටම කොච්චර දක්ෂ වුණත් අනිත් එක්කෙනාට ඒක පෙන්වන්නේ නැහැ එයා ගොඩක් ටැලන්ටඩ් කියලා. අර කෙනා දීපු වැලියු එක, ඒ ජොබ් එකට දීපු වැලියු එක ගැන ගොඩක් වැලියු කරනවා, එයාව අගය කරනවා. ඒ අගය කිරීම හින්දාම පරණ කෙනා මෙයාට ගොඩක් දේවල් සීක්‍රට්ස්, টপ සීක්‍රට්ස් කියලා දෙනවා. ඒ කියලා දීපු එක හින්දා එයා ඉන්න කම්පැනි එකේ ගොඩක් ඉහළට යන්න මෙයාට මාර බෑකප් එකක් හම්බ වෙනවා. අපි වැඩකට ගියාම අපි දක්ෂ නම් අපි ඒක ෂෝ ඔෆ් කරන්න හරිම දක්ෂයි. හැබැයි අපි ෂෝ ඔෆ් නොකර අපි නිහතමානී වෙන්න අපේ ඇක්ෂන් වලින් අපේ වැඩ වලින් අපි ඉහළට යන්න පුළුවන්කමක් අපිට හදා ගන්න පුළුවන් නම් ෂෝ ඔෆ් වෙන්නේ නැතුව අපිට හරිම පහසුවෙන් අනිත් අයගේ සපෝට් එකත් එක්ක ඉහළට යන්න පුළුවන් කියලා සෙලීනා සමන්ති මෙතනදී අපිට පෙන්නනවා. මේක හැබැයි මම කියන්න ඕනේ මේක 18+ කතාවක්. ඉතින් 18+ අය තමයි මේක අහන්න ඕනේ. මේක මුලින්ම කියන්න ඕන දෙයක්. මේ කතාවේ කුතුහලය බොහොම කානට තියාගෙන යන්න කැලුම් වැලිගම මහත්තයා බොහොම දක්ෂයි. ඒක හරියටම කරනවා. වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරි ලෙවල් එකට අපිව කතාවෙන් කතාව පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට අරගෙන යනවා. අතරම අලුත් ලෝකේ තියෙන වචන, ඒ කියන්නේ බ්‍රෑන්ඩ්ස් ගැන වචන වගේ අලුත්ම වචන හරියටම ප්‍රොනවුන්ස් කරන විදිය, හරියට මේක කියන්න ඕන විදිහ අපිට ඇත්තටම කියලා දෙනවා කැලුම් වැලිගම මහත්තයා. මෙතන ඇත්තටම සමහර විදියට මමත්
සමහර වචන හරියටම ප්‍රොනවුන්ස් කරන්න ඕන දේවල් ටික යාගෙන් ඉගෙන ගත්තා. මේක ඇතරම හොඳට රිසර්ච් කරලා ලියපු පොතක්. ඔයාලා තාසනම් අලුත් වර්ල්ඩ් ගේ බ්‍රෑන්ඩ්ස් ගැන, අලුත් වර්ල්ඩ් එක ගැන, අලුත් වචන ටිකක් ඉගෙන ගන්න ඇත්තරම ගොඩක් වටිනා දේවල්. ඔයාලා ස්ට්‍රීට් ස්මාර්ට් වෙන්න හිතන් ඉන්න ගොඩක් අයට මේකෙන් සෑහෙන නොලෙජ් එකකුත් ගන්න පුළුවන්. මොකද නොලෙජ් එකක් කියලා කියන්නේ මේකේ මාකටිං ගැන, ඒ කියන්නේ වෙළඳ පැත්ත ගැන ඇත්තරම බිස්නස් එකක් දියුණු වෙන විදිහ ගැන අමුතුම විදිහට බොහොම ඉන්ට්‍රස්ටිං අහන් ඉන්න ආස විදිහට මේ කතාව ගත වෙලා යනවා. ඉතින් සෙලීනා සමන්ති ගමෙන් ඇවිල්ලා නගරේ ගොඩාක් අමාරුකම් වලට මුහුණ දීලා හැබැයි ඒකෙන් බොහොම විදිහට ඩයමන්ඩ් එකක් හැඩ වෙනවා වගේ හැඩ වෙලා යා ඉහළට ගිහිල්ලා හැබැයි කත්රෝට් වැඩ මේකේ තියෙනවා. මේක මා අමුතුම කතාවක්. ඉතින් ඒ හින්දා කෑන් ළමෙක් යාට එන ප්‍රශ්න පිරිමි ළමෙක් ඒ ප්‍රශ්නත් එක්ක මුවහත් වෙන විදිය මුවහත් වෙන්න ඕනේ කොහොමද කියන එක ගැන ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒත් එක්කම තව වැඩිපුරම ඉගෙන ගන්න පුළුවන් දෙයක් තමයි people handling මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා මිනිස්සුන්ව වැලියු කරන්න, අගය කරන්න, සැඟවුණු දක්ෂතාවන් ඉහළට ගන්න. ඒ හැමදේම මේකේ ඔයාලට කියලා දෙනවා. ඇත්තටම මේක නවල් එකක් කියවගෙන යනවා තේරෙන්නේ නැහැ. මේක ගොඩක් තමන්ගේ ජීවිතේට ගන්න දේවල් තියෙනවා. අපි හැමදේම හරි පැත්තෙන් අල්ල ගන්න ඕනේ. ඉතින් හරි පැත්තෙන් අල්ලගත්තොත් මේකේ කියලා තියෙන දේවල් කැලුම් බැලුම මේ මහත්මයා ඔයාලට ගොඩක් දේවල් මේ පොත ඇතුලේ පර්සෝනා වලින් අපිට කියලා දෙනවා. ඔයාලට ඒක ඉගෙන ගන්න පුළුවන්. මේකේ අපි ස්ට්‍රීට් ස්මාර්ට් වෙන එක පොයින්ට් එකක් අපි බලමු. දැන් මෙතන මෙන්න මේ කන්වර්සේෂන් එකේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් සෙලීනා රිසෙප්ෂනිස්ට් කෙනෙක් විදිහට තව කෙනෙක් එක්ක වැඩ කරනවා. කලින් රිසෙප්ෂනිස්ට් පරණ කෙනා. මේ ඉන්නකොට පරණ රිසෙප්ෂනිස්ට් ඇත්තටම මේ ගොඩක් වෙලාවට එයාගේ ඔපිනියන්ස් කියනවා වැඩපළේ අනිත් අය ගැන බයිනවා ගොඩක් නරක දේවල් කියනවා. මේවා සෙලිනට සෙට් වෙන්නේ නැහැ. හැබැයි එයා එක වචනයක්වත් එයාට විරුද්ධව කියන්න යන්නේ නැහැ. මොකද මේක කිව්වොත් එහෙම එයා දන්නවා එයාගේ ඉමීඩියට් කෙනායත් එක්ක අප්සෙට් වෙනවා. හැබැයි මේක එයා යූස් කරනවා මොකටද? ඉන්ෆෝමේෂන්ස් ගොඩක් ගන්න. මොකද මෙයා කියවන හින්දා ගොඩාක් ඉන්ෆෝමේෂන්ස් මෙයාට දැනගන්න අපිට. තව දෙයක් මෙයා කරනවා. මේ එයාත් එක්ක එහා පැත්තේ ඉන්න රිසෙප්ෂනිස්ට් පොඩි ගෙදර තියෙන එක ළමයාගේ හෝම්වර්ක් ගෙනල්ලා ගෙදර කියන්නේ රිසෙප්ෂන් එකේ කරනවා. ඉතින් මේකට සෙලිනා ලොකු සපෝට් එකක් දෙන මේක ලොකු වැඩක් වගේ. ඉතින් ඒ හින්දා ආරයා මෙයාට ගොඩාක් ක්ලෝස් වෙලා මේ ජොබ් රෝල්ස් ගැන ගොඩක් එයාට කියලා දෙනවා. මෙන්න මේක අපි හැමෝම එකට ගමනක් යන්න ඕනේ කියන එක මෙයා බොරු ක්‍රමයකට හරි ආරයාට අඟවලා ස්ට්‍රීට් ස්මාර්ට් විදිහට මේ වැඩේ යාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා වගේම අරයව පහත වටන්නේ නැතුව මේක ජෙනුයින් එයා කරන්නේ ඇත්තටම මේක ජෙනුයින් කරන දෙයක්. එයා පහතට වටන්නේ නැතුව මේ වැඩේ හරියටම කරගෙන යනවා. මේක තැනක එයා කියනවා right හැම වෙලේම එයා බයිනවා එක කෙනෙක්ගේ නමක් කියලා බයිනවා. ඒත් මේ පොතේ එයා කියන ඔන්න සෙලිනට හිතන දෙයක්. ඒත් මම එයාට කැමති. සෙලිනට එහෙම කියන්න හිතුණත් ඇය කිව්වේ නැහැ. අචලා ගොඩක්ම අකමැති කෙනාට Taman ගොඩක්ම කැමතියි කියලා කිව්වොත් අචලා තමන්ව සම්බන්ධව දක්වන හිතමත්කමට පළුද්දක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ ගැන එයා ඇඟෙව්වේ නැහැ. මෙන්න මේ වගේ ගොඩක් තැන් කීපයක් අපිට පොයින්ට් අවුට් කරලා පෙන්නන්න පුළුවන්. මෙයා හරියට හිතලා වැඩ කරනවා. ඉතින් මතක තියාගන්න කෙනෙක් එක කතා බහ කරනකොට සීනියර් කෙනෙක් එක්ක කතා බහ කරනකොට අපි වැඩ කරන්න ඕන ගොඩක් දේවල් මේ පොතෙන් අපිට කියලා දෙනවා. ඔන්න බලන්න මේ පොතේ සමහරවිට අමුතුම වදන් දෙනවා. ඔන්න දැන් එක තැනක මීටින් එකකදී සෙලීනා මෙන්න මෙහෙම කියනවා අනිත් අයට. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් අල්ලන්න මහන්සි ගන්නවට වඩා ගහන ගල එක කුරුල්ලෙක්ට හරියටම වදින්න ගහනවා. on point talk එක. ඒ වගේ හරියටම අමුතුම වදන් ටිකක් වෙනම විදියකට වෙනම රහකට කැලුම් මහත්තයා අපිට මෙතන දෙනවා. ඇත්තටම මේ පොතේ තැන් කීපයක එක තැනක ඇත්තටම මට දැන් මතක් වෙන විදිහට එක තැනක චේ ගැනත් කතා වෙනවා. ඉතින් හිටගෙන මිය යෑම දන ගහගෙන ජීවත් වෙනවට වඩා වටිනවා. ඒක තමයි චේ කියපු මම කැමතිම කතාව. කියලා මෙතන චේ ගැනත් මතක් කරමු. රැඩිකල් වෙන්න හදන ඒ කියන්නේ ගොඩක් දේවල් ඔයාලට දැනගන්න ආස නම් රැඩිකල් වචන රැඩිකල් දේවල් ඒවත් ගොඩක් මේ පොතෙන් ඔයාලට දැනගන්න පුළුවන්. If I lose it will not mean that it was impossible to win. චේ එහෙමත් කියලා දෙනවා. තව එක්කෙනෙක් අනිත් පැත්තට කවුන්ට් ආගියු කරන මේ වගේ චේ ගැන දේවලුත් පොඩක් මේකේ කතා වෙනවා. ඒක රැඩිකල් පැත්ත ගැනත් කතා වෙනවා. ධනවාදය ගැනත් කතා වෙනවා. ඒ කියන්නේ මේ වගේ වචන මේ ලෝක ගැන වලට ඉගෙන ගන්න ආසයි නම් ඒවත් නිකන් තමන්ගේ vocab එක තමන්ගේ භාෂාව ඇතුළට දාගන්න ඕන නම් හරිම ආසයි. ආසාවෙන් මේක කරන්න පුළුවන් නම් මේකෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා වෙනස්ම මානයක තමන් කියවන තමන් හිතනකො තමන් ජීවත් වෙන ලෙවල් එකට වෙනස් ලෙවල් එකක් ගැන ඉගෙන ගන්න ආස නම් මේක ආසාවෙන් කියවලා ඒ ලෙවල් එක මොකක්ද කියලා තේරුම් ගන්නත් වෙනමම
පොතක් විදිහට මම මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මම ඕගලන්ට ආරාධනා කරනවා කියවලා බලන්න මේක value තමන් කියවන වෙලාවට වටිනවා කියලා මට හිතෙනවා. මතක තියාගන්න 18+. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් කියවලා යමක් තේරුම් අරගෙන තව කෙනෙක්ටත් පොත දීලා බලන්න පුළුවන්. මේකෙන් value එකක් ගන්න. මොකද ඉගෙන ගන්නවා කියන එක කියන්නේ study life long study කියන එක ඉගෙන ගන්නවා කියන එක life long education අත්‍තරම කියන එකේ වැදගත්කමත් මේ පොතේ කැලුම් වැලිකම් මහත්මයා අපිට ස්ට්‍රෙස් කරලා කියනවා. මම හිතනවා ඔයගොල්ලෝ මොනවා හරි මේ පොතෙන් ඉගෙන ගත්තා කියලා. පොත් කියවන එක ජීවිතේට ගත්තොත් එහෙම ජීවිතේ වෙනස් වෙනවා. භාවනාවක් වගේ පොතක් දිහා බලාගෙන වෙනස්ම විදි. පොතක් කියවනකොට හැම જાතිම අතට අහුවෙට හැමදේම කියවන්න කියලා මම කියන්නේ නැහැ. ජීවිතේ වෙනස් කරන පොතක්. අපිට යමක් ඉගෙන ගන්න පුළුවන් පොතක්. වෙන කෙනෙක්ට අපිට කියලා දෙන්න පුළුවන් පොතක්. සමහරවිට අපිට ඉගෙන ගන්න ස්ටඩි කරන ටයිම් එකක් නෑ අපි busy life. ප්‍රොෆෙෂනලි ඉගෙන ගන්න වෙලාවක් නෑ අපිට දෙයක්. හැබැයි මේ වගේ වැදගත් පොතක් අපි කියවොත් ඒකෙන් අපිට ගොඩක් දේවල් මොකද කතාවක් ස්ටෝරි එකක් through යමක් ඔළුවට යනකොට හරිම ලේසියෙන් ඒක අපිට තේරෙනවා. ඉතින් ප්‍රැක්ටිකලි අපිට ඒක යූස් කරන්නත් පුළුවන් වෙනවා. try කරලා බලන්න මේකෙන් යමක් ඔයගලන්ට ගන්න පුළුවන්.